මං ඔයාලට කියන්නම් ඔයාලට හොඳටම පින් කරගන්න පුළුවන් ක්‍රමයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ ගෙන් එක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේට දානේ පූජා කළා තියෙනවා. බුද්ධෝපස්ථාන කළා තියෙනවා. සංඝයාට දානේ පූජා කළා තියෙනවා. ඒ කියන්නේ මම සංඝෝපස්ථානක් කළා තියෙනවා. මම ධර්මයට දානයක් දීලා නැහැ. ධම්මෝපස්ථාන කරලා නැහැ මම. මට එහෙම කරන්න ධර්මයේ වෙනුවෙන් කියලා දානයක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා ධර්මයට දාන දෙන්න පුළුවන්. පින්වත් බ්‍රාහ්මණය අපේ ආනන්ද ධර්මයේ දරාගෙන ඉන්න කෙනා. ඒ නිසා යම්කිසි කෙනෙක් ආනන්ද තෙරුන්ට ධර්මයේ උදෙසා කියලා දානයක් දුන්නොත් ඒ දාණය ධර්මයට දුන්න දානයක් බවට පත් වෙනවා කියලා. ඊට පස්සේ බ්‍රාහ්මණයා පහුදාම ආනන්ද ස්වාමීන් වහන්සේට දානයට ආරාධනා කරලා ප්‍රණීතව රසමසවුලු සහිතව දානේ හදලා වටිනා සිවුරකුත් හරි ගස්සලා ආනන්ද ස්වාමීන් වහන්සේ වඩම්මලා මේ දානය ධර්මයේ උදෙසා වේවා කියලා පූජා කළා. ඔන්න ඔයාලට කරගන්න හොඳ පින්කමක්. හැබැයි ආනන්ද ස්වාමීන් වහන්සේ නෑ.